අපි අද කතා කරන්න ගත් අලුත් මාතෘකාව අපි කලින් කතා කරුවා අපි ඉඩමක් මිලදී ගන්නකොට මොනවද දැනගත යුත්තේ කියලා. අපි එහිදී කතා කරුවා මේ ප්‍රධාන වශයෙන්ම ඉඩමේ භාවිතය ගැන කුමක්ද භාවිතය වෙන්න ඕනේ කියන එකත් මේ පැහැදිලි කිරීමක් කරා. අද අපි කතා කරන්න වෙන්නේ අපි ඉඩමකට ගියාම භෞතිකව බලන්න පුළුවන් දේවල් මොනවද තියෙන්න ඕන මොනවද කියලා. අපි වෙළඳපොලේ ඉඩම් මිලදී ගන්න ගියාම ප්‍රධාන වශයෙන්ම අපිට හම්බ වෙනවා රියල් එස්ටේට් ෆීල්ඩ් එකේදී ලෑන්ඩ් ඩිවෙලොපර්ස්ලා ඩිවෙලොප් කරලා විකුණන ඒවා, ඒ වගේම පුද්ගලිකව ඉතිකරුවන් විසින් විකුණන ඉඩම්. අපි පළවෙනියෙන් කතා කරමු ලෑන්ඩ් ඩිවෙලොපර්ස්ලා ඩිවෙලොප් කරලා විකුණන ඉඩම් ගැන. ඉතින් අපි එහෙම ඉඩමකට ගියාම අපිට ඒකේ සංවර්ධන කටයුතු කරලා තියෙන ආකාරය දැක ගන්න පුළුවන්කම තියෙනවා. ඒකෙදි අපිට ඇතුළු වෙද්දිම ඒ ඉඩමේ මාර්ග කොහොමද හදලා තියෙන්නේ, මාර්ග පද්ධතිය ස්වභාවය කොහොමද කියන එක අපිට ඇහැට බලලා අවබෝධයක් ලබා ගන්න පුළුවන්. එතකොට ඒ වගේම මේ මාර්ග හරහා විදුලිය ජලය ලබා දීලා තියෙනවද කියන එකත් අපිට දැනගන්න පුළුවන්කම තියෙනවා, දකින්න පුළුවන්. ඒ වගේම අපිට අහලා දැනගන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ මේ මාර්ගයේ දෙපස වැසි ජල කළමනාකරණය සඳහා කාණු ඉදිරි කරලා තියෙන්නේ කොහොමද, ඒ කාණු ස්වභාවික ජල ප්‍රවාහයක් දක්වා ඉදි කරලා තියෙනවද කියන එක බලන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම මේ සංවර්ධනය කර විකුණන ඉඩම් වල භූමි ප්‍රමාණය විශාල වුණාම ඒ ලොට්ස් වල ජීවත් වෙන මිලදී ගන්න අයගේ පොදු කටයුතු සඳහා වෙන් වෙච්ච පොදු කොටසක් වෙන් කරනවා. ඒක සාමාන්‍ය හෙක්ටාර් එකකට වඩා වැඩි වුණාම වගේ වෙන් කරන්නේ. එතකොට ඒ පොදු සඳහා කටයුතු සඳහා වෙන් කරන ලද කොටසක් තියනවද කියන එක ඒ වෙන්දේශිකරුගෙන් අහලා දැනගන්න පුළුවන්කම තියෙනවා. එතකොට මෙවැනි ඉඩම් සංවර්ධනය කිරීමේදී වැය වෙන පිරිවැය බොහෝ දුරට විකිණීමේදී විකුණුම් කිරීම සඳහා තීරණය කරන ඉඩමක පර්චේස් එකක වටිනාකම තීරණය කිරීමේදී ඒ බලපානවා. එතකොට අපිට මේවැදී ගියහම බලන්න පුළුවන් මේ ආණු පද්ධති තියෙනවද, මේකට අදාළ ඇලපාරවල් තියෙනවද කියන එක බලන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම මේකට ගියාම අපිට ඒ ඉඩමේ මිනින්දෝරු සැලැස්ම බලන්න පුළුවන්. ඒකේ පැහැදිලිව ඒව විස්තර කරලා තියෙනවා. ඒවා ඩිස්ක්‍රිප්ෂන් එකේ ගොඩක් වෙලාවට මේ ඒවැදී තින් ගොඩ ඉඩමක්ද නැද්ද කියන එක හඳුනා ගන්න පුළුවන්කමත් අපිට තියෙනවා. ඒ වගේම මේක අනුමත කරලාද කියන එකත් අපිට බලන්න පුළුවන්. මේකේ අදාළ ආයතනයේ නිල මුද්‍රාව තියලා මේක නේවාසික භාවිත සඳහා අනුමත කරන ලද ඉඩමක් කියලා තියෙනවද කියන එක බලන්නත් පුළුවන්. අපිට වෙන්දේශිකරුගෙන් අපිට අහලා දැනගැනීමේ හැකියාව තියෙනවා. එන්න මේවා දැනගැනීම බලන එක ඔයගොල්ලන්ගේ මේ අදාළ කාර්යයක්. ඒක ඔයගොල්ලන්ගේ තියෙන අයිතිවාසිකම් මිලදී ගන්න ගියාම ඔයගොල්ලෝ ඒ ටික හොයලා බලන එක මේ හොඳයි. ඒ වගේම අපි පුද්ගලිකව අයිතිකරුවෙන් මිලදී ගන්න ගියාම අපිට අන්න ඒ වගේ අවස්ථාවල ගොඩක් වෙලාවට ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙන අවස්ථා තියෙනවා. ඒකට ගොඩක් වෙලාවට එන්නේ මේ ඉඩම් සමහර ගොඩ ඉඩමක්ද පහත් බිමක්ද වගුරුකක්ද කියලා අඳුන ගන්න වෙන්නේ අපිට ඇහෙන් බලලා දැක ගන්නත් පුළුවන්. ඒකට ගොඩ කරලා තිබුණොත් ඒක හඳුන ගන්න බැරි නිසා මේ මිනින්දෝරු සැලසුම් බැලුවම ඒවා තියෙනවා මේක කුඹුරක් නම් කුඹුර ලෙස තියෙනවා, ඕවිටක් නම් ඕවිට කියන එකත් ගොඩ ඉඩමක් නම් ඒක සඳහන් වෙලා තියෙනවා. ඒකට අපිට මෙතනදී ගොඩක්ම වෙන්නේ අපි ඒ වගේ ඉඩමක් මිලදී ගත්තොත් අපිට ඉදිකිරීමක් කරද්දී ඒකෙදී දරන්න වෙන ෆවුන්ඩේෂන් වලට දරන්න වෙන වියදම් වැඩි වැය බලක් දරන්න වෙනවා. එතකොට අපි මේවා සලකලා බලද්දී ඒ වෙන කාරණාවලදී අපි මේ ඉඩම මිලදී ගන්නවද නැද්ද කියන එක තීරණය කරන්න පුළුවන්. ඒ වගේම මේ ඉඩම් වලට ඇල මාර්ග ඒ වගේ යාවෙලා තියෙනවා නම් ඒවැදි රක්ෂිත ලකුණු කරලා තියෙනවා. රක්ෂිත වල තුල ඉදිකිරීම කරන්න බෑ. ඒවට කොපමණ කොටසක් වෙන වෙනවද කියන එක බලලා අපිට මේ ඉඩමේ වටිනාකම තීරණය කරන්න පුළුවන්. ඒ වගේම මේක මිලදී ගන්නවද නැද්ද කියලා තීරණය කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි ගයක් හදන්න හෝ මේ සංවර්ධනය කරන්න මිලදී ගද්දී මේ කාරණා ටික අපි ඉඩමට ගිහලා භෞතිකව පරීක්ෂා කරලා බලන්න එක හොඳයි. ඒකත් එක්ක අදාළ මිලින්දෝරු සැලසුම ඒ පරීක්ෂා කරන එක හොඳයි.
අපි අද කතා කරේ ප්‍රධාන වශයෙන්ම මේ කාරණා ටික තමයි කියන්න ඕනේ. අපේ වීඩියෝ එක බලමු. ඔයාලා හැමෝටම ස්තුතියි.